ආදරේ මන්දිරේ චාලි ඔබ දැන් මොකද්ද කළේ මගේ ඉල්ලීමට? මොන ඉල්ලීමටද බේබි? ඔය ඉතින් අනුපමාව ආයේ මං ගාවට ගන්න වැඩේට ඈ ඔබ මේ මිනිස්සුත් එක්ක කතා කළාද? ලෙසටම බන කතා කරන්න එපා බේබි. ඔය වගේ දෙයක් ඒ මිනිස්සු එක්ක කතා කරන්න තියා කෙලින්ම මේ මිනිසුන්ගේ මූණ බලන්නවත් මට හිතේ ධෛර්යයක් දෙන්නේ නැහනේ බේබි. ඒක හරි. එදා උඹට පිස්තෝලෙ දික් කරපු වෙලාවේ කොකා ගැස්සුවා නම් ඉවරයි කියලා හිතෙන්නේ ඔය වෙලාවට තමයි. බේබි අනුස්සයෝ මාව ඒ කෙල්ලගෙන් ඈත් කරන කුමන්ත්‍රණය කළේ උඹ. උඹම තමයි ඒක අපිට වෙනස් කරන්න ඕනේ. අරක හාමුගේ උඩරේ. මේක බේබිගේ උඩරේ. තේරුණාද? බේබි මට පුළුවන් දෙයක් නම් කියලා ඉවර වෙන්නත් කලින් මං ඇක්ටිව් වෙලානේ බේබි. මේක එහෙම් පිටින්ම මානුෂික මෙහෙයුමක් නේ. චාලි ඒ කතාව වලින් වැඩක් නැහැ. උඹ මේකට මොකක් හරි කරන්නම ඕනේ. විරුද්ධවාදීන් එක්ක හැප්පෙන්න, ගැටෙන්න, දිනන්න ඕන තරම් ප්ලෑන් ගහන මට අනුපමව දිනා ගන්න ප්ලෑන් එකක් ගහන්න බැරි හැටි. ඒක සාධාරණ සැලසුමක්. අනුපමාට මං කොච්චර ආදරේද? මගේ අතින් වැරද්දක් වුණා. එහෙම කියලා හැමදේම අතෑරලා දාලා තාපසෙක් වගේ ඉවසා වදාරගෙන ඉන්න මට බෑනේ චාලි. මට අනුපමාව ඕනේ. ඒක ස්ථිරයි. ඕනෙමයි. ලෙසටම බේබි ඔච්චරටම පෙරැත්ත කරනවා නම් මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් දේවල් මොන හරි කරන්න. ඒත් අනුපමා නංගිව අර ජීවිකට තීන්දුව වෙලා ඉවරයි. මම හිතේ ඔය ගෙවල් දොරවල් එහෙමත් තීන්ත ගෑවේ නෑගමන් වලට දිනක් තීන්දුව කරලා ලෙසින්ම. චාලි ඔයිට වඩා දේවල් ලෝකේ වෙලා තියෙනවා. පෝරුවේ චාරිත්‍ර ඔන්න මෙන්න කියලා තියේදී තමන්ගේ පෙම්වතාව දාලා යන මනාලිය දැකලා නැද්ද උඹ? ලෙස අපි බලමුකෝ බේබි. බලලා බෑ. මගේ ඔළුවට පොඩි අයිඩියා එකක් ආවා. ඔය අනුපමාට විරුද්ධ කෙල්ලෙක් අනුපමාගේ ඔෆිස් එකේ ඉන්නව නේද? ලෙසින් මොකක්ද මේ ටෙක්ලාද කවුද කියලා? ඔව්. මේ වැඩේට ඒකිගෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට බැරිද? ආදරේ මන්දිරේ